2025 මැයි මාසේ 18 වෙනිදා ඉඳලා 2026 දෙසැම්බර් මාසේ 5 වෙනිදා දක්වා රාහු කේතු ග්‍රහයන් දෙදෙනා තැන්පත් වෙලා ඉන්නේ කුම්භ රාශියේ සහ සිංහ රාශියේ. මේ වීඩියෝ එකෙන් බලමු මේෂ රාශියෙන් උපන් ඔයාට කොහොමද මේ රාහු කේතු තැන්පත් වීම බලපාන්නේ කියලා. 2025 රාහු මාරුව අනුව මේෂ ලග්නයේ යටතේ උපන් අයගේ 11 වෙනි භාවයට රාහු ගෝචරයෙන් පැමිණීම සිදු වෙනවා. 11 වෙනි භාවයේ රාහුට යහපත් ස්ථානයක් විදිහට සලකන නිසා ඔබගේ ලග්නය සඳහා ඉතා වාසිදායක ග්‍රහ මාරුවක් විදිහට මේ රාහු මාරුව සලකන්න පුළුවන්. රාහුගේ මෙම පැමිණීම ඔබගේ අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔයාට උපකාරී වෙනවා කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. කාලයක් බලාගෙන ඉඳපු විශේෂ දේවල් මේ කාලේ Tamanට ඉටු කරගන්න පුළුවන් වෙනවා. ආදරය, ප්‍රේමය වගේ දේවල් වුණත් වෙන්න පුළුවන් එහෙම ඉටු වෙන දේවල් විදියට. ඔබගේ දීර්ඝ කාලයක් තිස්සේ ඇනහිටලා තිබුණු සැලසුම් මේ කාලය තුල ඔබට නැවුම් ආරම්භයක් සහ විශ්වාසයක් සහිතව ඉදිරියට රැගෙන යාමට හැකි පරිසරයක් ඇති කරගන්න පුළුවන් වෙනවා. 11 වෙනි තුල රාහු ඔබගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නංවනවා වගේම තමයි ඒ නිසා ඔබගේ මූල්‍ය තත්වයක් යහපත් වීමක් වෙනවා කියලා පෙන්눔 වෙනවා. ඔබගේ සමාජ ඇසුර පුළුල් කිරීමට ඔබට මේ කාලේ අවස්ථාව ලැබෙනවා. ඔබට බොහෝ මිතුරන් ඇති කරගන්න පුළුවන් වෙනවා. අලුත් පුද්ගලයන් හමු වීමෙන් සහ ඔවුන් සමග කාලය ගත කිරීමෙන් ඔබට මානසික නිදහසක් මේ කාලේ ඇති වෙනවා. ඔබ ඔබගේ පෞල් ජීවිතයට වඩා ඔබගේ සමාජ කවයට ප්‍රමුඛත්වය දෙනවා වගේම ඔබගේ පවුල සමග කටයුතු කරනවාට වඩා ඔබ නිවසින් බැහැරව වැඩි කාලයක් ගත කිරීමටත් මේ කාලේ පෙළඹෙන්න ඉඩක් තියෙනවා. ප්‍රේම සම්බන්ධතා සඳහා මේ කාලේ සුබදායක කාලයක් වෙනවා. ඔබගේ ආදරණීයයන් සතුටු කිරීමට ඔබ බොහෝ වෙහෙස මහන්සි වෙලා මේ කාලේ වැඩ කරනවා. ඒ වගේම මේ කාලය ව්‍යාපාර සඳහා හිතකර බලපෑමක් ඇති කළ හැකි කාලයක් වෙනවා වගේම තමයි ඔබගේ මූල්‍ය තත්ත්වයේ වැඩි දියුණු විය හැකි වටපිටාවක් මේ කාලේ ඇති කරගන්න පුළුවන් වෙනවා. ආයෝජනය කිරීම කරනවා නම් ඒවා කිරීමට පෙර ඔබ හොඳින් සිතා බැලිය යුතු වෙනවා ලාභ උපයන්න පුළුවන්ද බැරිද කියලා. උසස් වීම, වැටුප් වැඩිවීම ඇතුළුව රැකියා කටයුතු වල සාර්ථකත්වයට අවස්ථාව මේ කාලේ Tamanට උදා වෙනවා.